අපි දන්නවා මේ ෆයින් ග්‍රේන් සොයිල් වලට කරන ටෙස්ට් එකක් තමයි ලික්විඩ් ලිමිට් ප්ලාස්ටික් ලිමිට් ටෙස්ට් කරනවා. දැන් මේක බලන්න මේක හොඳට බලන්න මේ කොටස මට මතකයි පැද්දගේ දවස්වල මාර්ගයෙන් මම පාඩම් කරන්න කියලා කිව්වා පැද්දගෙන මේ පාසට යගෙන බලන්න clay when mixed with water can be molded to different shape. අපි දන්නවා වතුරත් එක්ක මිශ්‍ර වෙන clay එක එක ඒවාට පාවිච්චි කරන ඔය මැටි කුඹල් කරුවෝ එහෙම ඉන්නවා. ඒගොල්ලෝ මැටි අරගෙන ඒ මැටිත් වතුර දාලා එක එක හැඩේ භාජන හදනවා රොම්බ හදනවා. When a clay soil is mixed with excess water, clay soil එක වැඩිපුර වතුරත් එක්ක මිශ්‍ර වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් clay suspension එකක් හදන්නේ. මේ වචනේ හරි වැදගත්. clay suspension එකක් හදන්නේ. අපි පොඩි ප්‍රස්තාරයකටත් යමු. මේ ප්‍රස්තාරයක් ඇඳලා තියෙනවා. හොඳට කල්පනා කරන්න. x අක්ෂයේ තියෙන water content එක. water content එක කියන්නේ වතුර ප්‍රමාණය. y අක්ෂයේ තියෙන්නේ total volume එක. මම කිව්වා තුන්වෙනි පාඩම බලන්න කියලා සොයිල් වල. මොකද තුන්වෙනි පාඩමේ ඩිරයිවේෂන් ඔක්කොම කිරීම සමීකරණ හදලා ටික උගන්ලා තියෙනවා. water content එකේ සූත්‍ර පවා තියෙනවා. පාඩම් කරන්න දැන් අර මේ ඔක්කොම මේ 28 වෙනිදා පාඩම් කරන්න හිටියොත් එimhe 29 වෙනිදා කෙල වෙලානේ අයියා පාඩම් කරන්න වෙන්නේ නැහැ. මේ දින ඔක්කොම කිරීම පවා තියෙනවා. එතකොට මතක තියාගන්න හොඳම දේ තමයි පාස් පේපර් ලියන එක. පාස් පේපරට උත්තර සමාන දීලා තියෙනවා පාස් පේපර් ලියන්න. ලියන්න නැත්නම් හරියන්නේ නැහැ හරිද? බලන්න water content එක වැඩි වෙද්දි මොකද වෙන්නේ? වතුර ප්‍රමාණය දිය වෙලාද? suspension එකද තියෙන්නේ? liquid particle head lead suspension මේකේ ලියන්න තියෙන්නේ. volume එකත් වැඩි ය වතුර දිය කියලාද? ආ volume එකත් water content suspension මේ වචන දාලා තියෙන්නේ බොම් කමෙන්ට් නෙමෙයි. හොඳ logical එකකින් දාලා තියෙන්නේ. තර්ක කරන්න නැත්නම් මේ සබ්ජෙක්ට් පාස් වෙන්න බෑ. suppose that we reduce the water content by mixing with dry clay. දැන් මේකට මේ dry clay දාගෙන යනවා. dry clay දානවා කියන්නේ දැන් අපි මේ වතුර එක්ක මිශ්‍ර කරලා තියෙන clay sample එකට අපි වියලි clay අරගෙන වියලි clay දාගෙන යනවා. දාන්න මොකද වෙන්නේ? it become thicker and more viscous. එතකොට මේකේ මේ අපි දන්නවා මේ දුෂ්ටාවිතාව වැඩි වෙනවා. ඒ වගේම thickness එක වැඩි වෙනවා. දැන් වතුර ප්‍රමාණය හරියට හිතන්නකෝ පිටි මොලියක් අරගෙන වැඩිපුර අනනවා. වැඩිපුර වතුර දානවා. එතකොට දැන් දියාරු හොද්දක් වගේ. එතකොට මොකද කරන්නේ? පිටි මොලිය ආය ගන්නට ගන්න අපි කරන්නේ පිටි ටිකක් දාලා ගන්නවා. ඒ වගේ ටික ටික හදා. ඒ වගේ තමයි මේ දැන් වතුර වැඩි වෙලා තියෙන්නේ. වතුර වැඩි වෙච්ච එක මොකද කරන්නේ? ටික ටික දැන් අපි dry soil add කරනවා. එතකොට thicker වෙනවා. ගොඩක් ටික ටික viscous වෙනවා. When the more clay is added to it cease to flow. ඒ කියන්නේ මේ cease to flow කියන්නේ ගොඩාක් දාන්න ගන්න clay මොකද වෙන්නේ? මේ flow ගමන් කරන්න තියෙන හැකියාව එන හිටිනවා. cease කියන එන හිටිනවා. හරිද? ඉතින් අපි clay water content එක අඩු කරයි dry soil mass එක එතකොට clay and viscous වෙනවා. දැන් බලමු අපි මොකද කරන්නේ. මේ බලන්න මෙන්න මෙතන තියෙනවා සස්පෙන්ෂන් එකේ තියෙන වතුර මේ water content එක අඩු කරගන්න. අපිට දැන් 100 තියෙන්නේ. අඩු කරන් 80ට එනවා. අඩු කරන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. සස්පෙන්ෂන් සොයිල් එක liquid particle in suspension soil එක semi liquid behave as a viscous fluid එකක් බවට පත් වෙනවා. සස්පෙන්ෂන් එක viscous fluid එකක් බවට පත් වෙනවා. liquid එක semi liquid බවට පත් වෙනවා. ඒත් වතුර වගේ පොද්ද වගේ තිබුණේ දැන් ටුට්ටක් පොදු වගේ තියෙනවා. සස්පෙන්ෂන් මේකට වෙන්නේ කියන්නේ සස්පෙන්ෂන් එක විස්කෝස් වෙලා මේ more විස්කෝස් වෙලා. එහෙනම් හොඳට බලන්න අපේ වචනෙන් අපි කිව්වොත් අපිට කියන්න පුළුවන් ලික්විඩ් ඉඳන් සෙමි ලික්විඩ් දක්වා වෙනස් වීමේදී සස්පෙන්ෂන් එකක් විස්කෝස් ෆ්ලුයිඩ් එකක් බවට වෙනස් වීමේදී එක්තරා අවස්ථාවකදී water content එක තමයි ලික්විඩ් ලිමිට් එක කියන්නේ. ඊට සාපේක්ෂව අපිට ඕන ලික්විඩ් ලිමිට් එකේ වොලියුම් එක හොයාගන්න පුළුවන්. ඔක නෙමෙයි සමහරවිට හැබැයි ඕවා ලිව්වට ලකුණු දෙනවද? අපෝ නැහැ. ලික්විඩ් ලිමිට් කියන්නේ මොකක්ද කියලා අහුවොත් නම් ලකුණු දෙන්නේ නැහැ. වචන වශයෙන් අහුවොත්. මෙන්න ලික්විඩ් ලිමිට් එකට ඩෙෆිනිෂන් එක දෙනවා. මෙතනින් පටන් ගන්න. The water content corresponding to the lower consist limit of viscous flow is termed as liquid limit. අවකම මෙතන ලියන්නේ. The water content මම මේ වචන පාඩම් කරන්නේ. The water content corresponding. ඔක කටපාඩම් කරලා තිබ්බා. සහන්නම්. The water content corresponding. මේ වෙලාවේ තියෙන water content corresponding ඊට සාපේක්ෂව කියලා දෙන්න. water content corresponding to the lower consistent limit of viscous flow. viscous flow එකට වදාළව තියෙන water content එක තමයි කියන්නේ. මම නම් කටපාඩම් කරනවා. මොකක්ද මේ කටපාඩම් කරලා තිබ්බේ. water content corresponding to the lower consistent limit of viscous flow තමයි liquid limit කියන්නේ. is called as liquid limit. ඊට පස්සේ මොකද කරන්නේ? හරි. when the more dry soil added තවත් dry soil ඇදගෙන යනවා. දාන soil දානවා කියන්නේ වතුර ප්‍රමාණය අන්න අඩු වෙගෙන යනවා. ඒ වතුර උරා ගන්න වතුර clay වලට සාපේක්ෂව වතුර අඩු වෙනවා. හරි. අන්න එහෙම වෙන්නේ. වතුර වාෂ්ප වෙලා යන්නේ. More dry soil is added, the soil become more plastic. ටික ටික ප්ලාස්ටික් ගතියට කිට්ටු වෙනවා.
which can be molded. දැන් එතකොට මේ molded කරන්න පුළුවන්. දැන් කලින් හොද්දා වගේ තිබ්බද? දැන් බලන්න viscose flow එක semi liquid ඉඳන් semi solid බවට දැන් convert වෙලා බලන්න එතකොට ටික ටික volume එක decrease වෙනවා. volume එක අඩු වෙගෙන ඇවිල්ලා මේ වෙලාව තමයි plasticity කියන්නේ අත්තම. ඉතින් බලන්න එක definition එක water content correspond to the lower consist limited plasticity. plasticity එකේ තියෙන එකනේ water content correspond to the lower consist limit at which plasticity is called the plasticity. බලන්න මේ වචන දෙකයි. the water content දාගන්න මෙතන correspondent to the lower consistent limit of මෙතන යනවා viscose flow මෙතන යනවා plastic flow. දැන් liquid limit plastic limit ලියන්න බෑ. හරි පුළුවන්. එතකොට මම liquid limit එකේ තියෙන water content එක සුට්ටක් plastic limit එකට වැඩි වෙලා. හැබැයි plastic limit ඊට වඩා අඩු වෙලා තියෙනවා. තවත් අඩු කරන් ගියොත් තවත් dry solid දැම්මොත් මේක තියෙන අවස්ථාවක් තියන්නේ මේ solid to semi liquid. මේක liquid to semi liquid to liquid. if the water content is reduced further තවදුරටත් water content එක අඩු කරන්න ගියොත් so it become consistency where the further loss of moisture තවදුරටත් moisture එක අඩු වෙනවා does not cause any reduction of volume එක්තරා අවස්ථාවකදී volume එක අඩු වෙනවා දැන් බලන්න තවදුරටත් අපි price වල add කරනවා එක්තරා අවස්ථාවකට පස්සේ කොච්චර water content එක අඩු කරන් ගියත් අපිට වෙනද total volume එක අඩුවීමක් වෙන්නේ අන්නේ අවස්ථාවට තමයි කියන්නේ ඒ අවස්ථාවට තමයි කියන්නේ shrinkage limit කියලා. shrinkage limit එක කියනවා water content is reduced further. අපිට ඔන්න මේක නම් පාඩම් කරන්න මේක beyond the plastic limit. plastic limit පස්සේ මම හදලා කියන්නේ when the water content is reducing furthermore in one stage the total volume is not changing. Then we come to the point as one stage the total volume is not changing. So at that point we can call as shrinkage limit. Water content is reduced further, so we come to the continuous consistent where the further loss of moisture does not cause the volume reduction. Volume reduction එක වෙන්නේ නැහැ කියලා කතාව තිබුණා. ඊට පස්සේ කියලා තියෙනවා ආතර් කැසග්‍රැන්ඩ් කියන මිනිස්සයා. These consistent limits are proposed by Atterberg to classify the agriculture soil. කුෂිකාර්මික soil. අපේ නගරයේ soil. ඒවා කැටකැසග්‍රැන්ඩ් කරනවා මේවා ඉදිරිපත් කරලා තියෙන කවුද ආතර් කැසග්‍රැන්ඩ් කියන පුද්ගලයා. So that liquid limit plastic limit especially placing engineering soil වලට දානවා. මෙයා කියලා තියෙනවා Atterberg consistent limits කියලා තියෙනවා for different soil are established through the standard laboratory test. එක laboratory test වල පෙන්නුම් කරලා තියෙනවා කියලා. මම ආයෙ කියන්න ඕනේ ගිය පාර යබ්බයි අම්බුලේ පාස් වෙන ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලෝ පාස් එකක් ලිව්වා. අවුරුදු 4ක පාස් එක සම්පූර්ණ ලිව්වා රචනා ප්‍රශ්නත් එක්ක. MCQත් එක්ක. මේගොල්ලෝ විභාග දවස් දෙකකට කලින් ඔයගොල්ලෝ අන්තිම මොහොත වැඩ කරද්දී ඒගොල්ලෝ 17 18 17 15 16 15 පාස් එක ශ්‍රීලංකික රචනා ප්‍රශ්න ටික තුන්දෙනා කතා වෙනවා. එතකොට ඕගොල්ලෝ අතර කනෙක්ෂන් නැත්නම් ඕගොල්ලෝ කෝල් කරන්නේ නැත්නම් සහන්න වාට කෝල් කරන්නේ නැත්නම් නම් සහන්න කෝල් කරන්නේ නැත්නම් මේක කරන්න යන්න බෑ. ඕගොල්ලෝ පස්සේ කතා කරගන්න නැත්නම් මේ ගාන හදන්නේ කොහොමද කතා කරන්නේ නැත්නම් මොකද මට එකක් දෙන්න එපා. මම කියන්නේ මම අද තමයි මේ වීඩියෝ එක අන්තිම දවසේ මට ගොඩාක් වැඩ තියෙනවා හරිද? මට ශික්ෂිතන්නේ වෙනව අල්ලන්නේ. තව අපි ගොඩක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ වැඩ කරන්න ඕන. ඕගොල්ලෝ මහන්සි කරන ඕගොල්ලන්ගේ අරමුණ වෙන්නේ. මට බලහත්කාරයෙන් පාස් කරන්න බෑ. ඒක තේරුම් ගන්න. එතකොට මම යම් කිසි පාඩමක් බලන්නේ නැද්ද? මම කරලා දෙන්න නම් ඉන්න බෑ. ඊටු පාඩම් බලන්න. ඒක නැත්තම් හරියන්නේ නැහැ. එතකොට දැන් මම වීඩියෝ දිගට යනවා ඒ දැන් ඔයාලා කරන්නේ උත්තර පත්‍ර දිගට යනවා තමයි උත්තර පත්‍ර බලන්න. උත්තර පත්‍ර බලලා කාණ තේරුම් ගන්න try කරන්න. දැන් ඔය අර ෆන්ක්ෂන් එකේම සමහරව අනුකරණව කරලා තියෙනවා. චූටි චූටි අනුකරණව කරලා තියෙනවා. ඒතර බොරුර අච්චුවත් බල බල ඉන්නවා. උත්තර පත්‍රකේ පාස් කරගෙන බලලා ඒ ගාණ තේරුම් ගන්න බලන්න. මොකක් හරි දින තේරුම් ගන්න බලන්න ඒක වෙන්නේ උඩ. මොකද එන්න තමයි දැන් පෝස් මෙතන දෙීම අර තේරුම් ගන්න කියලා මොනට කරන්න බෑ. දැක්කනේ එකලු දිග්ගත මාර්ක්ය. Atterberg limit test are performed on the soil fraction contain finer sand silt and clay. මේක මාර වැදගත්. දැන් සමහර මිනිස්සු හිතනවා අපි දැන් කතා කරලා මේ liquid limit plastic limit මොනවටද කරන්නේ? liquid limit plastic limit කරන්නේ finer grain soil වලට. හැබැයි Atterberg limit අදාළ වෙන්නේ මෙන්න මේක මාරම වැදගත්. Atterberg limit test are performed at silt clay okay. එයා fine grain කොහොමද? fine sand උත් පොඩ්ඩක් මේකට අදාළ වෙනවා. අප්පට බොන. ඔව්ද? ඔව් ඈ. කියන්නේ fine sand එනවා. sand කොටස් තුනක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. fine sand, medium sand, coarse sand. එහෙනම් Atterberg limit එක අදාළ නොවෙන්නේ ඊට උඩින් තියෙන සෙට් එකටයි sand වල, medium වලට, coarse වලට විතරයි. fine අදාළ වෙනවා. ඒ කියන්නේ 63 නෙමෙයි මේ Atterberg limit මයික්‍රෝමීටර් 63 නෙමෙයි Atterberg limit වල limit test වල
මේ ෆයින් ගේන් හොයන විදිය. ආයි කියනවා මේගොල්ලන්ට the fraction finer than 0.425 mm තමයි මේගොල්ලෝ අරන් තියෙන්නේ. මයික්‍රෝමීටර් 63 මේගොල්ලෝ අරන් තින්නේ මයික්‍රෝමීටර් 425 නේ. ඔව්. කියන්නේ කොහමද මිලිමීටර් 425 0.425 තමයි අරන් තියෙන්නේ. මේ එන මීට වඩා අඩු ෆ්‍රැක්චර්ස් තමයි නැත්නම් පාසින් පර්සන්ටේජ් එක තමයි අරන් තියෙන්නේ මේගොල්ලන් මේකට. මොකද්ද මේ ඇටබැක් ලිමිට් එක. එතකොට මේක හරි වැදගත්. ඒතර ෆයින් සෑන් තියෙන 0.425 බලමු අපි. බෝගේ දන්නේ ෆයින් සෑන් නේ. ෆයින් සෑන් 0.425 දෝ 0.06 0.2 අතර තමයි ඒක තියෙන්නේ. ෆයින් සෑන් තමයි ගන්න ඕනේ. ෆයින් සෑන් ඉබ්බා සිල්ක් තියෙන්නේ. මේකෙන් පස්සේ මේ අනුපාත මේකට කන්වර්ට් කරනවා. මීඩියම් එකේ මේ ලොකු යයිද උඩ. මතක තියාගන්න මම කියලා දෙනවා කියන්නේ මට හොඳට මතක හිටිනවා. හැබැයි මොකද මම දෙයක් එකපාරක් කියලා තේරුම් ගන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න ඉන්නේ. නමුත් ඕගොල්ලන්ට මේවා අහන් හිටිය කියලා මතක හිටින්නේ නැහැ. ඕගොල්ලෝ මේවා තේරුම් ගන්න ඕගොල්ලෝ තරක් ගන්න. එක්ක දෙදෙනෙක් ඉන්න නිකන් කියන්න ඕනේ. නැත්නම් තව කෙනෙක්ට කියනවා වගේ බෝඩ් එක ලියන්න ඕනේ. නැත්නම් කතා කරන්න ඕනේ ගෙදර. දැන් මේක බලන්න බල ලේසියෙන් කරනවා හයියෙන් කියවන එක. පොත වහන්න. එතකොට මොකද වෙන්නේ? ඔළුව මතක කරගන්න. එතකොට මේවා මතක හිටිනවා. එතකොට මේ අවුල් දැන් අමතක වෙන්නේ මොනවද කියලා ඔළුවට යනවා. ඒක තමයි වෙන්නේ ඔන් සාර්ථක වෙන්නේ. හරිද? දැන් බල බල හිටපු දෙන ගැන මම රිපෝට් ගන්නන්නේ අදිටි. Soil is mixed with water and left for a period of 24 hours for it to attain chemical equilibrium. Soil එක වතුරත් එක්ක මිශ්‍ර කරලා අපි පැවිසරත් කරන සාමාන්‍ය chemical reaction එක වෙන්නේ. හරිද? Figure 4.7 එකේ පෙන්වුම් කරනවලු show the accessories using Casagrande method. අපි දැන් Casagrande method එකේ මේ ඉගෙන ගන්න. Casagrande method එක මොනවා කරන්නේ ඉගෙන ගන්න? liquid limit එක හොයන්න. හරිද? එතකොට මේක පෙන්වුම් කරනවලු ගන්න මැෂින්. This method identifies the liquid limit as a consistency or water content when the standard grower close of 30 mm 25 blow. මේ බාන්න මේකේ මේ සාමාන්‍යයෙන් කරන්නේ අර මතක දන්නේ ලොකු මේ තැටියක එකක් අරගෙන ඒ තැටියේ ගෑව මැටි ගාලා අපි මේකේ අදිනවා මේ ග්‍රෝ එකකින් ඉරක් අදිනවා. ඉරක් ඇඳන් සාමාන්‍ය number of blows 25ක් ඇද්දි මේ මැෂින් එකේ තියෙන මේ මැෂින් එක මෙහෙම කරකවන්න පුළුවන්. මෙන්න මේ මැෂින් එක කරපුවා මෙන්න මේ තැටිය තමයි සාමාන්‍ය මැටි ගාන්නේ. ගාලා මෙන්න මේ ග්‍රෝ එකකින් ඉරියන්දද බලනවා. මේ ග්‍රෝ එකේ ඉරියන්දද බලුවම අපිට අවශ්‍ය තැනදී අවශ්‍ය ඉරේ ප්‍රමාණය එනවනම් කියන්නේ මිලිමීටර් 13ක් එනවනම් ඒ කියන්නේ අපි හිතන වෝටර් කන්ටෙන්ට් එකට මේක ඇවිල්ලා. එහෙනම් අපි හිතන මොකේද දෙන්න ඕනේ? බලමුද ලික්විඩ් ලිමිට්. ලික්විඩ් ලිමිට් එකට ඇවිල්ලා. කියන්නේ මේකනේ. මේකට ඇවිල්ලානේ. මේකේ ප්ලෑන් එකක් පෙන්වන්න කරලා දෙනවා කප් එකේ. හරිද? මේක උඩින් බැලුවම කොහොමද? මේ රබර් පෙස්ටල් එක පාවිච්චි කරන එකේ කොට වලට. මේකෙන් going to මේකේ before test මෙහෙම නිකන් ඉරියන්දම් සාමාන්‍ය දිරෙන්නේ. බලන්න after the සෙක්ටර් අවස්ථාවක ඉරියන්දම් පස්සේ මේ වගේ තැන් වල එකතු වෙනවා. එකතු වෙන අවස්ථාවක් කියනවා බලන්න. දැක්ක. මෙන්න මේ එකතු වෙච්ච ප්‍රමාණය දුර මට මිලිමීටර් 13ක් නම්බර් සාමාන්‍ය බ්ලොක් 25 තියෙන්නේ. ඔක කොට්ටක් ගුවා බ්ලොස් 15ක් බ්ලොස් 30 අතර තමයි සාමාන්‍ය 35 අතර වෙදී. The water content of minimum 5 specimen. ස්පෙසිමන් 5කට අපි මේක කරොත් සාමාන්‍ය මේ අදාළ කියන water content එක කියන්නේ 15යි 35 අතර. බ්ලොස් කවුන්ට් එක එන්නේ. Figure 4.9 show the plot of water content versus blow count. Water content එකයි blow count එක අතර වස්තර කියලා තමයි තියෙන්නේ. And liquid limit of WL. Liquid limit of WL එක පෙන්වන්න කරලා තියෙනවා. බලන්න අපි මේකේ මොකද කරන්නේ එක එක අවස්ථාවට අදාළව අරගෙන මේ number of blows ගන්නත් එක්ක water content එක ගන්නවා. මේ පහකට අරගත්තා තමයි අපිට මේ පහම යා කරලා මැදින් යන විදිහට ඒකව අදින්න. ඒකව ගත්ත පස්සේ මුලට අපි number of blows 25 වෙද්දී ඒකට අදාළ water content එක සාමාන්‍යයෙන් ගන්න. මේ water content මේ blow count එක මේක මතක වෙන කැස ගන්න මෙතනදී මොකද ගත්තේ කියලා. blow count එකයි water content එකයි අතර දත්ත පහක් ගත්තා. පස් පාරකට. ඊට පස්සේ මේක යා කරමින් පස් තාරයක් ගත්තා. ඊට පස්සේ 25 එකෙන් තමයි මේක ගන්න. මේක සෙමිනර් ලොගරිතමික් ස්කේල් එකක්. ඒ water content එක සාමාන්‍ය අක්ෂය තියෙන blow count එක ඇතුළේ තියෙන බලන්න මේ අතර ගැප් වෙනස් නැහැ මේ. මේක 20 මේ 10 20
30 40 50 60 මේ දෙක හරි මැදින් එහෙම අදින්නේ නැහැ මේ. මේක පොඩ මෙහෙට ගිහින් ඇදලා තියෙන්නේ. මේක දෙක වෙනස් සිද්ධාර්ථ. ඉතින් යන්නේ යන්නේ අඩු වෙනවනේ. ඊට පස්සේ කියනවා ඉලෙක්ට්‍රොනික බැලන්ස් එකට පාවිච්චි කරන්න කැසකැන්ටෝ මෙතඩ් එක. හරිද? සෙන්සිටිව් එක දීලා තියෙනවා ඉලෙක්ට්‍රොනික බැලන්ස් එක අන්න ඒ වැදගත් 0.001. ඕවා දෙයි ඔයාලට කලින් එහෙම ඕන තරම් අහලා තියෙනවා අර මේකේ මොකද්ද මේ අර මේ කද්දක් පාවිච්චි කරන එක මේ කොන්සල්ටේෂන් කරන මයිනර් මැෂින් එක මොකද්ද? කොන්සල්ටේෂන් මීටර් එකක් තියෙන්නේ. මට මතකද? ඒකෙත් කුඩා වෙනම අහලා තිබ්බ එක්තරා අවස්ථාවක්. 0.2ක් දවන්න ඔහොම මහර ගැද්දම පාඩනේ පාඩමේ තියෙනවනේ. 07 13 පාඩමේ. this is දැන් මේ දැක්ක වෙලාව දැන් දක්වලා පෙරලා බලන්න හරිද? බසර් දිගටම අමතක වෙලා යනවා. මේක 0.01යි ඉලෙක්ට්‍රොනික් බැලන්ස් එකේ used to measure the wet and dry weight of the soil is better. ගන්න මයින්ඩ් වාටි කරනවා කියලා කියනවා. තව එකක් තියෙනවා liquid limit එක වල බලන්න core penetrometer test එක. මේ ටෙස්ට් එක ප්‍රැක්ටිකලි අපි කරන්නේ. නමුත් මේකෙන් මම දැක්ක එක අවුරුදු MGO කාලා තිබ්බා. the core penetrometer use වෙන්නේ standard core එක පාවිච්චි කරන්නේ. හරිද? 4.1ක රූපෙ දීලා. මේක අපි කළානේ අර level 3 වල. level 3 වල මේ එකක් දාලා මේක සිමෙන්තිද කොහෙද මොකද මම පුරවලා මේ පෙනෙට්‍රොමීටර් එක නිල් එක පහළට බයින් ගත කරන කාලේ මොකද හරි ඔහොමවත් කළා. Standard code. The liquid limit is identified as a consistency required to allow to code to penetrate 20 millimeter to the soil at the standard penetration time. Standard penetration time එකේදී මිලිමීටර් 20ක් බහින්න ගත කරන කාලය තමයි හොයන්න. කලින් එකේ 30 mm end on 25 blows ඒ වගේ එකක් ගන්නවා කියලා තමයි මේකේ 20 mm තමයි පහළට බයින් ගත කරන කාලය ගන්න. This is established by plotting the penetration value water content range 15 35 අතර මම plot කරලා යන්නේ කොහොමද? අර වගේ plot කරනවා. බාට penetration එක මේක අනිත් පැත්තට ඇවිල්ලා තියෙන penetration එකත් එක්ක water content. අර කලින් එක ඇඳි කොහොමද? කලින් එක ඇඳි මේ පැත්තේ water content මේ පැත්තේ number of dose තිබ්බ. දැන් තියෙන්නේ penetration එක millimeter මේ පැත්තේ. මේ පැත්තේ තියෙන්නේ water content. මේක semi-logarithmic scale එකනේ මේ සමාන scale එක. බලන්න point 5ක් ගත්තා. අදාළව අපිට අරන් තියෙනවා. මොකද දැන් මේකේ යට ඉඳන් මේ ගත්තේ කලින් ගත්තේ number of dose වලින් water content එක. මේකේ ඉන්නේ penetration එක 25 20 දී ඉස්සර කියලා තියෙන water content එක අරන් තියෙනවා. ඉස්සර කියලා තියෙන්නේ. ඕක ඉස්සර කියලා තියෙන standard නම් අමතක කරන්න එපා. මේ පොඩි ගානක්. දැන් මේ ගාන වැදගත් වෙන ඊළඟ කොටසට plastic limit test කියලා ඊළඟ කොටස දැන් අපි liquid limit කතා කළා. දැන් plastic limit එක මොකද කරන්නේ නැද්ද? plastic limit කියන්නේ වැඩිපුර තව soil add කරගෙන ඉඳිද්දිම එන අවස්ථාවක්. මේ ගාන බලන්න. ගානක විතර water content එක 60යි void ratio එක 0.67යි. ඒනනම් equation මත තියෙන්න ඕනේ. liquid limit එක 82යි plastic limit 35යි liquidity index කියලා එකක් අහන්න. එහෙම අහලා නැහැ නේද? පළවෙනි සූත්‍රය මම දෙන මෙහෙම සූත්‍රයක් තියෙනවා. plasticity index කියලා එකක් තියෙනවා. plastic index එක හැමතිස්සෙම ගන්න මතක තියාගන්න. liquid limit එකෙන් plastic limit එක අඩු කරනවා. ඔක වැදගත් වෙයි. ඔක සමහර ගණන් වලටත් ඕනේ. plastic index එක ගන්න. එහෙනම් දැන් අහලා තියෙන්නේ මොකද්ද? liquidity index එක. liquidity index එකේ equation එකක් තියෙනවා. water content එක plastic limit එකෙන් අඩු කරලා plastic index එකෙන් බෙදලා. plastic index එක විතර හොයාගන්න. එහෙනම් මම දැන් water content එක plastic limit එකෙන් අඩු කරලා මේ හොයාගන්න කියන බෙදුවා නම් හරිනම් ඒක කලින් plastic index එක හොයාගන්න. මේක හොයාගන්න කොහොමද liquid index plastic limit අඩු කරලා. ඊට පස්සේ liquid index එක ගන්න පුළුවන්. water content එකේ plastic limit එක අඩු කරලා plastic index එක බෙදලා දෙන්න. ඔන්න ඔය කරන්නේ. මේවට සමාන උත්තර දිනවද? ඔව් තියෙනවා මේ බලන්න. එහෙනම් මේ කලින් මේක කිව්වේ මොනවද මේ කලින් කියන්නේ මේකවල කියනවා the plastic limit එක කරන්න ඕනේ. plastic limit කරන්න මොකද කරන්න ඕනේ? දැන් soil එකේ වතුර ප්‍රමාණයක් අඩු කරන්න. මොකද මම කරන්නේ? මේ වගේ බලන්න the plastic limit test requires the rolling the soil lump to a soil thread. soil lump එක soil පස් ගොඩක් අරගෙන ඒක soil thread එකක් බවට convert කරන්න. කොහොමද අපි කරන්නේ? මේවා glass plate එකක් ගන්නවා. මේ glass plate එක මොකද කරන්නේ? soil lump එකක් කියන soil ගොඩක් මේකට මේ විදිහට ඒක convert කරනවා. convert කරනකොට මෙතන දාන්නේ soil thread එකක් බවට convert කරනවා 3 mm diameter තියෙන. millimeter 3 diameter තියෙන මේ වගේ thread එකක් කරලා මේ thread එක roll කරනවා. uniform pressure එකක් apply කරලා roll කරනවා. මේට roll කරනවා, මේට roll කරනවා, මේට roll කරනවා, මේට roll කරනවා. roll කරනකොට මොකද මේ අතේ හේම මේක ඇතුළේ තියෙන වතුර ගෑවෙද්දි මේ වතුර ටික ටික වාෂ්ප වෙලා අයින් වෙලා යනවා. ටික ටික අයින් වෙලා යනවා. හරිද? ඊට පස්සේ පාන්න uniform pressure එක. මේ ඒතර මෙන්න මේ වාකරේ ඔක්කොම අදගෙන මේ රූපෙම දානවා. apply uniform pressure. at a plastic limit consist plastic limit දාසම මොකද වෙන්නේ? thread එක crumble වෙනවා. crumble වෙනවා කියන්නේ කැඩෙනවා. when flooded. ඒ කියන්නේ flooded වෙනවා කියන්නේ අර ජල මිගෙන එකදී මම කියලා තියෙනවා මේ අතර එහෙම ඇවිල්ලා කැඩලා යනවා වගේ සීන් එකක්. flooded වෙලා crumble වෙලා යනවා.
The test is repeated until the calculated water content differ not more than 0.1. දැන් අපි කලින් water content calculate කරලා දිනවා මෙතේ. ඒ අගේ එනකම් මේක calculation පහකට ලොකු variation එකක් එන්නේ නැත්නම් අපි මේ test එක දිගටම continue කරනවා. Figure 5 show you how to sample volume check the water content. Figure 5 කොහෙද දන්නේ? ඔක එකක් තියෙනවා. The range over which soil exhibit plasticity. Plasticity කියන එක අන්තර්ගත රේන්ජ් එක දෙන්නේ ප්ලාස්ටික් ඉන්ඩෙක්ස් එකේ. ඔන්න ඔක තමයි ප්ලාස්ටික් ඉන්ඩෙක්ස් එක කියලා අපි කියන්නේ. මේ කියන ඒකද ගත්තාද? ඊට පස්සේ කියලා දිනවා shows liquid limit and plastic index value when plotted on the plastic chart එකේ අපි liquid limit plastic limit ගන්න liquid limit එක plastic index එකත් එක්ක කියන්නේ ඕනේ ඇත්තට plastic chart එක කලින් පාඩම ඊට පස්සේ පාඩම කියන්නේ ඒකේම liquid limit එකේ plastic index එක ඇඳලා තිබ්බා. The chart is named by Professor Arthur Casagrande. It is evident that for the three main clay mineral type, ප්‍රධාන main mineral type තුනකට ඒක පෙන්වු කරලා දිනවා කියනවා. මොනවාද ඒව තුන? The range of plasticity increase with liquid limit. liquid limit එකත් එක්ක plasticity එක increase වෙනවලු හරිද? මේ කතාවක් කියනවා. කො range මේ තියෙන්නේ. මොකද පේනවද මේ තියෙන plastic index එක මේ තියෙන liquid limit එක. මම liquid limit එක plastic limit එක තියෙන්නේ මොන්ටමෝල්ලයිට් ඉලයිට් කෙල්ලයිට් තියෙන්නේ මේ තැන් තුන තියෙන තැන් තුන මතක තියාගන්න බලන්න මේකේ plastic index එක වැඩිම කොහෙද මොන්ටමෝල්ලයිට් වල ඉලයිට් මේ තියෙන්නේ මොන්ටමෝල්ලයිට් තමයි තියෙන්නේ මොකද ඒක මේ මුඩ තියෙන තමයි ඒක තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ මෙතන soil with high plasticity retain more water within their clay يعني plastic එක වැඩි නම් ගොඩක් වතුර තියාගන්න පුළුවන් Montemollas has the highest plastic index. Montemollas වල highest plastic index එකක් තියෙනවා. මේක මතක තියාගන්න තව ක්‍රමයක් මම ඉස්සරහට කියන්නේ. high plastic එක තියෙනවා නම් පුළුවන් වතුර ගොඩක් තියාගන්න. ඊට පස්සේ කියනවා what would be the range of මේ වැඩන්නේ liquid index. දැන් liquid index කියන්නේ මොකද? කලින් කිව්ව කතාව මේ water content එකෙන් අඩු කරනවා plastic limit එක අඩු කරලා බෙදනවා plastic index එකෙන්. plastic limit එක නේ plastic limit එක. මේකේ plastic limit එක දක්වලා දෙන අකුර WP. රෙවටෙන් එපා ඒවට සමහර exam එක WP එක දෙනවා බය වෙන්න එපා. මේ තවත් කරුණු කීපයක් මෙන්න මෙතන තියෙන මම ලියලා තිනවා. OC over concentration clay. මම කලින් උගන්වලා දෙනවා over concentration clay කියන්නේ pre concentration pressure එක ඉක්මවා ගියපු clay. නෙමෙයි වැරදි ඈ මම වැරද්ද. over concentration clay කියන්නේ pre concentration pressure මෙයා මේ soil එක මීට කලින් වැඩිපුර stress එකක් අත්විඳලා තිනවා අපි හිතමු කිලෝපැස්කල් 100ක්. නමුත් දැන් අත්විඳින කිලෝපැස්කල් තාම 60යි. ඒ කියන්නේ 100. මෙයා කලින් අත්විඳපු ස්ට්‍රෙස් එක තාම අත්විඳලා නැහැ. මේ වගේ soil එකකට ඕවර් කන්සන්ට්‍රේටඩ් soil එකක් කියන්නේ. මේ වගේ soil එකක තියෙන low water content එක. වතුර ප්‍රමාණය අඩුයිලු. වතුර compact වෙනින් බැරි වැඩි. close to plastic limit ලඟ වෙලා දෙන්නේ වතුර වටන plastic limit ලඟ වෙලා තියෙන්නේ. normal concentration කියන්නේ normal concentration කියන්නේ pre concentration එක ඉක්මවා ගිහලා දැන් ජීවිතේ පළලකට ස්ට්‍රෙස් එකක් අත්විඳිනවා. ඒ කියන්නේ කම්පැක්ට් කරනවා වතුර ගොඩක් දාන්න වෙන අනිවාර්යයෙන්ම water content එක වැඩි liquid limit එකට තමයි ගොඩක් කරන්නේ ආසන්න වෙන්නේ. ඒ කියන්නේ වතුර වලට liquid limit ආසන්න වෙන්නේ බලන්න මට දැන් මතක නැහැ. logically ගන්න නැත්නම් මම ආසන්න වෙන්නේ පාඩම් කරනවා. කොහොමද? ඕනේ liquid limit ආසන්න වතුර වලට නම් plastic limit ආසන්න වෙන්නේ. එකක් කතාවක් නෙමෙයි. මේවා over concentration වලට න OC clay කියලා කියනවා. normal concentration වලට NC clay කියලා තියෙනවා. මේකේ වචන දෙක තියෙනවා. ඊට පස්සේ මේකට තවත් කතාවක් මේ මැද හරියෙන් කියනවා මේ flow index එක ගැන කියලා එකක් කියනවා. flow index එක කියන්නේ water content එක වැඩි. එතකොට shear strength එක අඩු වෙන්න බලපාන. මේක නම් එච්චර වැඩක් නෑ. flow index is the difference in water content correspond to 10 blows and 100 blows. flow index එක ගන්න සාමාන්‍යයෙන් water content එක blows 10ට සහ blows 100 කතාවක් කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ තව කියනවා මේ water content එක වැඩි වෙද්දී shear strength එක අඩු වෙනවා. shear strength එක plus වෙනවා. shear strength එක අඩු වෙනවා. water content ඉතින් වතුර ප්‍රමාණය වැඩි වෙනකොට particle ගැටෙන ප්‍රමාණය අඩු වෙනවනේ. මොකද ඉස්සර යන බලනවනේ. තව මේ කතාවක් කියනවා toughness index කියලා එකක් තියෙනවා. ඒක බෙදනවලු PI බෙදීම FI. ඒ කියන්නේ flow index එක. මේ තියෙන්නේ plastic index එකෙන් flow index එක බෙදලා දෙම ගන්න පුළුවන් කතන්දරයක් කියනවා. නිකන් ඕනනම් මතක තියෙන ඒවනම් ඕනෙත් නෑ. නිකන් කියන්න බෑ තියෙනවා. ඕන නිකන් MCQ එකට දැන් කොහොමද තිබ්බා කියලා. එදාට මොන්ටමෝලයිට් තමයි plastic index එක වැඩි. liquid limit එක ගොඩාක් කිට්ටු ඉලයිට් එක. Why clay differ from sand?
කොහොමද clay sand වලින් define මේ මේක ඔක්කොම අන්තිම පාඩම අමාරු නෑ මේක. පළවෙනි එක තමයි clay හැදිලා තියෙන්නේ කොහොමද? clay form වෙනවා. form එක හැදෙන්නේ ඇලුමිනෝ සිලිකේට් සහ මිනරල් සිලිකා වලින්. මම හිතන්නේ 17 18 එකෝ 16 17 MCQ එක අනිවාර්යෙන් මේකෙන් තිබ්බා. මට හොඳට මතකයි මේකෙන් MCQ එකක් තිබ්බා. clay හැදිලා තියෙන්නේ ඇලුමිනෝ සිලිකේට් සහ මිනරල් සිලිකා වලින්. ඒකයි මම කිව්වා අද කොහොම හරි කියලා MCQ එකට කරන්න ඕනේ කියලා. ඇලුමිනෝ සිලිකේට් සහ මිනරල් සිලිකා වලින්. ඊට පස්සේ මේ තියෙන්නේ clay have a sheet of silica tetrahydron and aluminum octahydron. clay වල තියෙනවලු සිලිකා ටෙට්‍රාහයිඩ්‍රන් කියන જાතියයි ඇලුමිනියම් ඔක්ටාහයිඩ්‍රන් කියන જાතිය. වචනෙන් පොඩ්ඩක් අල්ලගන්න බැරි විදිහට පාඩම් කරන්න. ටෙට්‍රාහයිඩ්‍රන් කියන 4නේ. ටෙට්‍රා කියන 4. ඔක්ටාහයිඩ්‍රන් කියන 8. හයිඩ්‍රන් තියෙන්නේ. අපි හයිඩ්‍රජන් දාමු. ඒතර මේක මත වෙන්නේ. ටෙට්‍රාහයිඩ්‍රන් ඔක්ටා කියන 8 ඔක්ටාහයිඩ්‍රන්. මොකද අර නාමකරණ IUPAC නාමකරණ උගන්වන්නේ 2 නම් 2 3 නම් ට්‍රයි 4 නම් ටෙට්‍රා 5 නම් පෙන්ටා 6 නම් හෙක්සා 7 නම් හෙප්ටා 8 නම් ඔක්ටමි ඔක්ටාහයිඩ්‍රන් ටෙට්‍රාහයිඩ්‍රන් සිලිකා ටෙට්‍රාහයිඩ්‍රන් එකයි ඇලුමිනියම් ඔක්ටාහයිඩ්‍රන් ඇලුමිනියම් නම් මම දාගෙන මෙහෙම දැන් මට මේක මතක හිටිනවා ඇලුමිනියම් ඔක්ටාහයිඩ්‍රන් එකයි සිලිකා ටෙට්‍රාහයිඩ්‍රන් එක මට මතකයි මේක සිලිකා ටෙට්‍රාහයිඩ්‍රන් මගේ නෝ ඔලේ දැන් කම වෙලා තියෙනවා මේ අකුරුනේ ඇලුමිනියම් ඔක්ටාහයිඩ්‍රන් මම මේක මම තමයි තියාගන්න හරිද ඒ කියන්නේ වැදගත් වෙන්නේ සිලිකේට් සහ මිනරල් වලින් මේක හැදලා තියෙන කියන එක. අන්න ඒ දෙක මතක ඔන්න clay form වෙන සිලිකේට් සහ මිනරල් වලින් මේකේ සාමාන්‍යයෙන් තියෙන්නේ සිලිකේට් සිලිකා ටෙට්‍රාහයිඩ්‍රන් ඇලුමිනියම් ඔක්ටාහයිඩ්‍රන්. ප්‍රධාන වශයෙන් clay type තුනක් තියෙනවා. කෙවුලර් ටිලයින් මොන්ට්‍රොමොල්ලයිට් හරිද? මේ හැල කියන්නේ නැතුව මේ හැල මම එහා පැත්තේ උගන්වන්න හරිද? ගන්න තිබ්බ සමහර ප්‍රශ්න. පළවෙනි එක තමයි මේක රූපසන අන්තර ඔළුවේ නම් මවා ගන්න ඕනේ. මේක එකපාරක් ඇදලා ඔළුවේ මවා ගන්න ඕනේ. මෙන්න ත්‍රිකෝණයක් ඇඳලා නෑ ත්‍රිකෝණාශ්‍රයක් ඇඳලා ත්‍රිකෝණයක් ඇඳලා බොන්න දැම්ම. ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණය. ඔළුවේ මවාගෙන මම නම් කරන්නේ ඉතින් මනෝමයෙන් අදිනවා. ඒතර මනෝමයෙන් ඇඟිල්ල දින මනෝමයෙන් අදිනවා. තමයි පාර ඇවිදලා අදිනවා. මේ එතකොට මොකද මට මේ අදින්න යන වෙලාව යන්නේ. ඒතර මේකේ තියෙන්නේ මොකද අරකම තමයි තව උඩින් කැල්ලක් දාලා. ඊළඟේ මොකක්ද තියෙන්නේ මොන්ට්‍රොමොල්ලයිට් වල ඒකම තමයි හැබැයි මේ සම්බන්ධ තියෙන්නේ. මේ බන්ධන තමයි වැදගත්. මේ මොනවද බන්ධන? දැන් මේක කියන්නේ කොහොමද කෙවුලරයිට් සම්බන්ධිත වෙන්නේ alternative layers එක ළඟ පිට layers වල aluminium sheet and silica sheet වලින් සම්බන්ධ වෙනවා. එතන මේකට කියන්නේ එක යුනිට් එකක්. මේකට කියන්නේ තව යුනිට් එකක්. මේක තව යුනිට් එකක්. යුනිට් එකක් සම්බන්ධ වෙන හයිඩ්‍රජන් බන්ධන. ඒක තමයි වැදගත්. මේකේ මොනවද තියෙන්නේ alternative layers of layers තමයි තියෙන්නේ. හැබැයි මේක මේ වෙලා තියෙන සෑන්ඩ්විච් එකක් වගේ තියෙන්නේ. ඒ කියන්නේ ඇලුමිනියම් ෂීට් එකක් දෙපැත්තේ සිලිකා ෂීට් දෙකක් තියෙනවා. දැන් සිලිකා ෂීට් දෙකක් දෙපැත්තේ ඇලුමිනියම් මැද ඇලුමිනියම් මැද form with aluminium sheet. Aluminium sheet එකේ form වෙලා තියෙන්නේ sandwich between two silica sheet. silica sandwich එක හදලා ලියන්න ඕනේ වෙලාවට ඇහුවොත් එimhe අදහස ගන්න. මොනවද තියෙන්නේ අයන? potassium ion වලින් තමයි හෙල් කරලා තියෙන්නේ. එක යුනිට් එකකින් තව යුනිට් එකක්. මේක යුනිට් එකෙන් තව යුනිට් එකක්. මොන්ට්‍රොමොල්ලයිට් කොහොමද තියෙන්නේ? අරකම තමයි. ඒතකොට aluminium sheet එකක් තියෙද්දි sandwich silica sheet තියෙන්නේ. හැබැයි මේ අතර එක 1 unit to අද යුනිට් මේ join වෙන්නේ මොකද? join වෙන්නේ මෙන්න මේ van der Waals බන්ධන. කියන නැති ඒ වලට සහ exchangeable ion හෝමාරු කරන්න පුළුවන් අයන වලින් මේ exchangeable ion තිබ්බම මේ වතුර වලට මේවර ගමන් කරන්න පුළුවන් මේ water molecule කියන infiltrate ගමන් කරන්න පුළුවන් කතාවක් කියනවා ඉවරයි යන දැන් අදිත් පැත්තේ මෙන්න මෙතන පැහැදිලි කරනවා clay ඔච්චර මේ වෙන්නේ නැහැ කියලා. දැන් මම clay සාමාන්‍යයෙන් ගත්තොත් clay වල surface එක ගත්තොත් මේ clay වල edges වල තියෙන positive ධන අයන්ලු k වල mid section එකේ surface එකේ තියෙන ඍණ අයන්ලු මේකට කියනවා එහෙමලු දිගයි. I අහනවා we know clay can hold water. ඒ clay වලට ගොඩාක් වතුර හොයාගන්න කියන්නේ හඳව ගන්න පුළුවන්. සාමාන්‍ය clay particle එක අනිවාර්යෙන් විස්තර කරලා මේක ලියන්න පුළුවන් වෙනවනේ edge එකේ තියෙන්නේ positive. මේ ඒ වගේම surface එකේ සාමාන්‍ය තියෙන negative charges තියෙනවා. දැන් වතුර මොලිකියුල් ගමන් කරනවා කියන වතුර මොලිකියුල් ගමන් කරද්දී මේ වැදිනවා positive negative charges. ජලයෙන් තියෙන OH- තියෙන H+ sign එක. මේ ජලයේ තියෙන H+ sign ඔක්කොම ඇවිල්ලා මොකද වෙන්නේ? මේ clay surface එකට බැඳෙනවා. negative එකත් එක්ක. වැදුනට පස්සේ මේ බැඳෙන බන්ධන වලට අපි නමක් කියනවා adsorb වෙනවා කියලා. adsorb මේ adsorb වෙච්ච බන්ධන සාමාන්‍යයෙන් ලේසියෙන් කඩන්න බෑ. soil with the higher liquid limit can hold more water. මේ ගන්න higher liquid limit එකක් තියෙනවා මේ clay වලට හරිද? එතකොට මොකද මේ බන්ධන කඩන්න බෑ. මේ බන්ධන දැන් සාමාන්‍ය වතුර රත් කරලා වාෂ්ප කරලා යන කොච්චරක් කොහොමද? එතනකට 100 රත් කරනවා. මෙයා 200 රත් කරලා ලේසියෙන් කැඩෙන්නේ.
this water layer is highly viscous compared to unbounded water. සාමාන්‍ය වතුරට වඩා ගොඩාක් viscous ගණන්තේ දුෂ්ටාවිතා වැඩි. Requiring heating to breaking apart දෙසියලක් කරන්න ඕනේ. The presence of several such layers make a soil plastic. මේකෙන් තමයි soil එක plastic බවට පත් කරන්නේ. One absorb කියන්නේ මොකද කියලා? Attraction of two or more dissimilar material. Attraction ආකර්ෂණය two or more එකක් දෙකක් හෝ ගොඩක් dissimilar material. එකිනෙකට වෙනස් material දෙකක්. සාමාන්‍ය clay වල specific gravity එක තියෙන 2.7 2.72. මේක මතක තියාගන්න. The presence of several such layers make a soil plastic වෙනවා. හරි. මේ ඊට පස්සේ මේක අඳුනනවා SSA කියන එක. මම SSA කියන්නේ specific surface area එක. specific surface එක හැම විටම particle size කුඩා වෙන specific area එක වැඩි වෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් මේ සීනි කැටයක් දැන් අපි හිතමු ලොකු සීනි කැටයක පොඩි සීනි කැටයක ගොඩකුයි ගත්තොත් එහෙනම් කාගේ SSA එක වැඩි? පොඩි සීනි කැට වලයි. ලොකු සීනි කැටයක ගත්තොත් ලොකු සීනි කැටේ මෙහෙම නම් තියෙන්නේ ඒක වාතයෙන් නිරාවරණලා තියෙන මොනවද මෙන්න මේ පෘෂ්ඨ විතරයි. හැබැයි මේ ලොකු සීනි කැටේ පොඩි සීනි කැට වලින් ගත්තොත් එහෙනම් වාතයෙන් නිරාවරණය වෙන්නේ මේක වටේ ගොඩාක් පෘෂ්ඨ තියෙනවා. ඒ වගේ ඒතර ලොකු පෘෂ්ඨ ප්‍රමාණයක් තියෙනවා මීට වඩා. ඒ නිසා ඒකේ SSA එක වැඩි. මෙතන මතක තියාගන්න මෙන්න මේ දේ. වලට පළවෙනි එක තමයි මෙන්න මේක මතක තියාගන්න ඕනේ. keolite, illite, montremolite වල මොකද්ද particle size ලොකු? keolite වල තමයි ලොකු. montremolite වල පොඩි, medium අරකේ ගොඩාක් ලොකුයි. එහෙනම් මොකද වෙන්නේ? particle size දන්නවනේ SSA කියන්න පුළුවන්. කොහොමද එහෙම කියන්නේ මේ බලන්න. particle size අඩු නම් SSA එක වැඩි වෙනවා. මේක රිලේෂන්ෂිප් එක මතක තියාගන්න. SSA වැඩි නම් absorb වැඩි වෙනවා. absorb වැඩි නම් plastic limit, liquid limit වැඩි වෙනවා. වැඩි නම් bond එක වැඩි වෙනවා. බඳුන වැඩි වෙනවා. ඒක තමයි මම කලින් ක්‍රමයක් කියන්නම් කියන්නේ. particle size අඩු නම් SSA වැඩි, absorb වැඩි, plastic limit, liquid limit වැඩි, bond එක වැඩි. particle size අඩු නම් SSA වැඩි, plastic limit, liquid limit වැඩි, බඳුන වැඩි, absorb වැඩි. absorb කරන වැඩි හරිද? particle ලොකු නම් ඒක අනිත් පැත්ත තියෙනවා. ඊට පස්සේ කියනවා mineral type or the interaction between ආකර්ෂණ දින mineral type and pore fluid type mineral type like pore fluid type අතර සම්බන්ධය කියනවා physico chemical reaction කියලා මේක නිසාලු මේ clay වලට සමානවට high compressibility හැකියාව ලැබිලා තියෙන්නේ expansion හැකියාව ලැබිලා තියෙන්නේ permeability අඩු permeability හැකියාව ලැබිලා වගේ දේවල් හැදිලා තියෙන්නේ ඒ නිසා clay සාමාන්‍යයෙන් weak engineering material මේක engineering material වෙලා තියෙන්නේ ගොඩක් compress කරන්න පුළුවන් මේ expansive එක වෙලා තියෙන්නේ මේ physico chemical interaction නිසා මතක තියාගන්න MCQ 8ක් ගැහුවොත් 12න් 8ක් කියන්නේ ලකුණු 24ක් එහෙනම් අද ප්‍රැක්ටිස් කළ යුතු MCQ 60 අනිවාර්යයෙන්ම 6 වෙනි පාඩම මම ගෙනවට අද්දාලා මේක නම් අනිවාර්ය පාඩමක් එක MCQ අනිවාර්යෙන් එනවා දැන් මේ MCQ අනිවාර්යයි දැන් ඔය උඩ කදින් කතා